කොහොමද? ඉතින් ඔයාලා 8:45 සෝන් එක බැලුවද? ඉතින් මේ සෝන් එක මමත් බැලුවා. බලලා මට ආස හිතෙන පොත කියවන්න. ඉතින් ඒක නිසා මම දැම්මා ඕඩර් එකක්. ඉතින් අද ආවේ ඕඩර් එක. මම මේක දාලා දෙන්න දවසක් විතර. ඉතින් අද විද්‍යාව ආවා ඕඩර් එක. බලමු පොත කොහොමද කියලා. මේකේ තමයි මම ඕඩර් කරේ. ඉතින් ඔයාලට පුළුවන් කැමතිනම් ඕඩර් කරන්න. ඕඩර් කරලා පොත කියවපු හැටි කියවන්නම්. සෝන් එක ඇත්තටම ලස්සනයි. පොතක් කියවමු. ඉතින් ඒක නිසා මම හිතුවා ඕඩර් කරලා පොතක් ගන්න. ඒ නිසා ඒක දැම්මා. දැන් තමයි ආවෙන්නේ. ආපු හැටි මතක නැහැ මේ සයිට් එක. පොත කියවන්න. හැබැයි මේ පැකින් එක නම් හොඳටම කරලා තියෙනවා. Yes! Oh my god, ලස්සනයි. මේ බලන්න පොත. බොහොම සුවඳයි. අපිට තියෙනවා බලමු. මොකක් හරි ලියන්න ලියුමක් වගේ එකක් තියෙනවා. ලියුමක් තමයි වගේ එකක් නෙවෙයි ලියුමක්. මේක තිබ්බ පොත ඇතුලේ බෝපාක් එකක් තියෙනවා. මේක වව් මේ ලස්සනයි. 8:45 ඉතින් එහෙම කවර් එකක් තමයි තියෙන්නේ. ඔයාලට ඒක ගලවන්නත් පුළුවන්. මම ලස්සනයි නමයි මේ පොත. ඉතින් මම දැන් ඉඳන් මේ පොත කියවනවා. කියවලා බලමු සෝන් එක වගේ මේක ලස්සනයිද කියලා. අනිවාර්යයෙන් ඉතින් ලස්සනයි. ඉතින් එහෙනම් මේක තමයි මගේ ඕඩර් එක. ඔයාලත් 8:45 පොත කියවන්න කැමති නම් අලුත් එක කියන්නේ මේක ඉස්සෙල්ලා මම දැක්ක මේ පොතේ පිටුව මෙහෙම නෙවෙයි තිබුණේ. දැන් ඉන්නේ මහේෂ මිස් සෝන් එක කරපු කෙනයි ඒ වීඩියෝ එකේ ඇක්ට් කරපු කෙනයි. ඉතින් ඔයාලා කැමති නම් පොත ඕඩර් කරන්න. ඕඩර් කරලා කියවන්න. ඉතින් බලමු මේ කොහොමද කියලා. මම දැන් තමයි පොත කියලා ඉවරුනේ. මම මේක කියවන්න පටන් ගත්තේ වෙලාව 3:31යි 3:00මාරයි. දැන් වෙලාව 7:12යි. මම දැන් තමයි මේක කියලා ඉවර කරේ. කොස්මට් කියවුවා. පැය 3:00මාරක් 4ක් ඇද්ද පොතම කියවන්න පුළුවන්. ඒක කියන්න තේරෙන්නේ නැහැ. මම කලින් සින්දුව බලලා තියෙනවා. සින්දුව බැලුවට මම ඇත්තටම පොත කියවලා තිබ්බේ නැති නිසා මට ඒක එච්චර ලොකුට ෆීල් වෙන්නේ නැහැ. හැබැයි දැන් මම මේ පොත කියවලා මගේ සින්දුව බැලුවලමයි කියන්න තේරෙන්නේ නැහැ. ඒක මාර ෆීලින් එකක්. ඉතින් ඔයාලත් මේ පොත සින්දුව බැලුවට අමතරව මේ පොත කියවලා නැත්නම් 8:45 අනිවාර්යයෙන්ම කියවන්න. මම ඇත්තටම ගොඩක් තෑන්ක් වෙනවා. තෑන්ක්ෆුල් ගියන් මෙන්ඩිස් පොත ලියලා තියෙන කෙනාට එහෙම පොතක් ලිව්වට මම දැක්ක සෝෂල් මීඩියා වල මේක ඇත්ත කතාවක් කියලා ලියලා තියෙනවා කියලා. ඉතින් මාරයි ඇත්තටම අනුත්තරා තමයි මේ කතාවේ ප්‍රධානම චරිතේ. ඒක කියන්න තේරෙන්නේ මෙහෙමයි කියලා. ඉතින් ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා ඇත්තටම 8:45
8:45 පොත කියවලා බලන්න. ඉතින් ඒක තමයි කියන්න තියෙන්නේ. මාරයි එක. මේක නවත්තන්න හිතෙන්නේ නැහැ මැදින්. ඉතින් ඒක නිසා මට පොත හම්බෙච්ච ගමන් මම මේක අන්බොක්ස් කරලා මට ඇත්තටම පුදුම සතුටක් තියෙන්නේ. ඉතින් කියුවා ඊට පස්සේ මට පාසල් එක හම්බෙලා. ඉතින් මෙහෙම තමයි. ඇත්තටම ඒක මාරයි. මට කියන්න තේරෙන්නේ වව් කියන ෆීලිං එක මට තියෙන්නේ. ඇත්තටම ඉතින් මේකට සෝන් එකක් කරලා තියෙන යාළුවා හැමෝටම ඇත්තටම ගොඩක් තැන්ක්ෆුල්. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ 8:45 පොත කියවලා බලන්න කියලා.